ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපේ දූමැණික්කගේ නර්සරි එකේ ලස්සන උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. ඉතින් මම හරි ආඩම්බරයෙන් ආසාවෙන් ගියපු තැනක් තමයි ගියපු දවසක් තමයි මේ ලෝක අම්මාවරුන්ගේ දිනය දවසේ උත්සවය. කඳුලට වඩා දුක් වුණා නම් හුස්මටත් වඩා ලං වුණා නම් පනටත් වඩා පෙම් කළා නම් ලොවේ වෙන කිසිත් නෑ ඒ අම්මා තරම්. ඒ වගේ තමයි හැම අම්මා කෙනෙක්ගේම හැඟීම. ඉතින් තමන්ගේ දරුවා තමන්ගේ අතට ආපු දවස තමයි අම්මා කෙනෙක් ජීවිතේ දිනපු දවස වෙන්නේ. මටත් එහෙමයි. මගේ ලොකු දුවනේ මුලින්ම මගේ ගාවට ආවේ. එයා මුලින්ම අතට ගත්ත දවස මට ජීවිතේ කවමදාවත් අමතක වෙන්නේ නැහැ. අම්මාගෙන් පන අරගෙන හැදුණු දිවිය මාගේ දෙවියන්ට දෙවියන්වූ අපේ අම්මා වාගේ කවුරුත් නැ ඉතින් එයා නිසා මට ලැබුණු මේ පදවිය අම්මා කියන වචනේ මට ලැබුණ නිසා අද මටත් අම්මාවරුන්ගේ දිනය සමරන්න පුළුවන් වුණා. ඉතින් අම්මෙක් විදිහට ආඩම්බරයක් හිතෙන්නේ නැද්ද මට? ආදරයක් දුන්නේ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා හරිම ආදරෙන් හරිම ලස්සනට අපි හදන අපේ මල් කැකුළු ලොකු වෙන ඉක්මන හරිම ලස්සනයි. එයාලා හිමින් ලොකු වෙද්දී හරිම ආඩම්බරයි. ඒ වගේම ගොඩක් සතුටුයි. ඉතින් මගේ පුතාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා සුබ ලස්සන අනාගතයක්. ඉතින් අපේ ටීචර්ස්ලා අපේ බබාලා බලාගන්න ටීචර්ස්ලා ඒ දේවල් හරිම ලස්සනට පුරුදු කරනවා කියලා මට විශ්වාසයි. මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා මට රැඳෙන්න දවසක් දුවෙක් විදිහට මාත් අම්මගෙන් ඕන තරම් බැනුම් අහලා ඇති. ඒ බැනුම් අහපු වචන නිසාම අද අපි කොන්ද කෙලින් තියාගෙන දුවෙක් ගැහැණියක් විදිහට අම්මා කෙනෙක් විදිහට අද සමාජේ කාටවත් බරක් නැතුව අපි ජීවත් වෙනවා. ඒ වගේ මමත් මගේ දුවලා දෙන්නව මේ සමාජයට හොඳ විදිහට ගැහැණු දරුවෙක් විදිහට මේ ලෝකෙට යන්න ඕන විදිහ මම ඒගොල්ලොන්ට මම දන්න විදිහට දන්න හැම දේම කියලා දෙනවා. ඉතින් මට විශ්වාසයි මන් දන්නවා මගේ දරුවා කිසිම වෙලාවක වැරදි වැඩක් නොකර ආවි කියලා. මොකද මම එයාට හරි දේ හරි විදිහට කියලා දෙනවා. එයාව මගේ හැම දෙයක්ම පැත්තකට දාලා මගේ හැම හීනයක්ම පැත්තකට දාලා මගේ ළඟින්ම තියාගෙන මගේ සෙවනේ තියාගෙන මං ඒ දෙන්නව හදනවා. මොකද ඊට වඩා කිසිම පදවියක් ඊට වඩා කිසිම කිරුලක් අපිට ලැබෙන්නේ නැහැ මව් පදවිය තරම්. මොකද කොච්චර දේවල් කරත් අම්මෙක් විදිහට සාර්ථක වුනේ නැත්තම් අපි අසාර්ථක කාන්තාවක් වෙනවා අසාර්ථක ගැහැණියක් වෙනවා. ඉතින් මට ඕනේ මොන දේ ලැබුණත් නොලැබුණත් අම්මෙක් විදිහට සාර්ථක වෙන්න. ඉතින් ආයිමත් කියනවා මේ ලස්සන දවස වෙනුවෙන් අපේ ආදරණීය ටීචර්ස්ලට බොහොම ස්තුතියි. බොහොම පිං. එහෙනම් ගිහලා එන්න. හැමෝටම තෙරුවන් සරණයි.